හොල්මන් කතාවක් මෙන්න. අඳුරු වරණ වලව්වක ගැඹුරු නිහඬතාවයක් පැවතුණි. එහි බිත්ති අතරින් පැරණි රහස් කෙඳිරි ගානවසේ දැනුනි. මේ වලව්ව පිහිටා තිබුණේ ඝන කැලෑවක් අද්දර ගම්මානයෙන් ඈතට වන්නටය. ගම්මුන් වලව්වට ගියේ භීතියෙන් සහ සැකයෙන් යුතුවය. උන් අතර ජනප්‍රවාදයක් තිබුණේ වසර ගණනාවකට පෙර එහි ජීවත් වූ කාන්තාවක් වූ ලීලා වලව්වේදී අවාසනාවන්ත ලෙස මිය ගිය බවයි. ඇගේ ආත්මය තවමත් එහි සැරිසරන බව ඔහු විශ්වාස කළහ. එක් සඳ නැති රාත්‍රියක වික්‍රම නම් නිර්භීත තරුණයෙක් සහ ඔහුගේ මිතුරන් තිදෙනෙක් වලව්වේ හොල්මන් ගැන විමර්ශනය කිරීමට තීරණය කළහ. ඔවුන් ඇතුළට ගිය විට දූවිලි හා මකුළු දැල් වලින් වැසී තිබූ පරණ ගෘහ භාණ්ඩ දුටහ. අඳුරෙන් වැසී තිබූ ශාලාවලින් සීතල සුළඟක් ගලා ආවේය. ඔවුන් වලව්වේ ඉහළ මහලට ගමන් කරන විට ලීලාගේ කාමරය වෙත පැමිණියහ. නිරාපත් වූ දොර විවෘත කළ විට කාමරය තුල ඇති පරණ ඇඳ සහ කැඩුණු කණ්ණාඩියක් ඔවුන් දුටහ. හදිසියේම ඔවුන්ට කාන්තා හඬක් ඇසුණි. එය දුකෙන් හා බලාපොරොත්තු සුන්වීමෙන් පිරුණු කෙඳිරි ගෑමක් විය. ඔවුන් භීතියට පත් වී එකිනෙකා දෙස බැලූහ. වික්‍රම්ගේ එක් මිතුරෙක් වූ කමල් දොර අසල තිබූ පැරණි පොතක් අතට ගත්තේය. එය ලීලාගේ දිනපොත විය. කමල් එය කියවීමට පටන් ගත්තේය. දිනපොතේ ලීලාගේ ජීවිතයේ දුක්ඛිත අවස්ථා සහ ඇගේ හුදෙකලා බව ගැන ලියා තිබුණි. ඔවුන් දිනපොත කියවන විට කාමරයේ උෂ්ණත්වය තව තවත් පහත වැටුණි. වහන් දැල්ල ගැස්සෙන්නට විය. හදිසියේම කණ්ණාඩියෙන් ලීලාගේ අවතාර රූපය මතුවිය. ඇය සුදු ඇඳුමකින් සැරසී සිටියාය. ඇගේ දැස්වල තිබුණේ ගැඹුරු දුකකි. ඇය ඔවුන් දෙස බලා දුක්මුසු හඬින් මෙසේ කීවාය, "මාගේ ආත්මය තවමත් මෙහි සිරවී ඇත. මට සාමය අවශ්‍යයි." වික්‍රම් සහ ඔහුගේ මිතුරන් බියෙන් තැති ගියහ. ඔවුන්ට තේරුම් ගියේ ලීලාගේ ආත්මය මෙහි සිරවී ඇත්තේ ඇගේ ජීවිතයේ අවාසනාවන්ත අවසානය නිසා බවයි. ඔවුන්ට ඇයට උදව් කිරීමට අවශ්‍ය විය. වික්‍රම් දිනපොත අතටගෙන ලීලාගේ කතාව උස් හඬින් කියවන්නට විය. ඔහු කියවන විට ලීලාගේ අවතාරය සෙමෙන් වියකී යන බවක් පෙනුනි. ඇගේ මුහුණේ තිබූ දුක පහව ගොස් සාමකාමී බවක් දිස්විය. අවසානයේදී ලීලාගේ අවතාරය සම්පූර්ණයෙන්ම අතුරුදහන් විය. කාමරයේ තිබූ සීතල පහව ගියේය. වලව්ව තුල සාමකාමී නිශ්ශබ්දතාවයක් ඇති විය. වික්‍රම් සහ ඔහුගේ මිතුරන් වලව්වෙන් පිටතට පැමිණියේ ගැඹුරු සහනයකිනි. ඔවුන් ලීලාගේ ආත්මයට සාමය ලබා දීමට සමත් වූ බව ඔහු දැන සිටියහ. එතෙන් පටන් වලව්වට ගිය කිසිවෙකුට ලීලාගේ හොල්මන නැවත දක්නට ලැබුණේ නැත. එය සාමකාමී ස්ථානයක් බවට පත් විය.